ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මං ආවා. ඔයාලා හැමෝම පිළිගන්නවා දඟුලෂ් ඩයරි මගේ YouTube channel එකට. මේ වීඩියෝ එක බලලා ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් එකකින් මට කියන්න. ඒ වගේම ලංකාව වගේ රටකට මේ කොයිතරම් උචිතද කියන මාතෘකාව ගැන කතා කරන්න පුළුවන් විදිහේ වීඩියෝවක් කියලා මං හිතනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ අපි එදිනෙදා භාවිතයට අරගෙන ඉවතලන ටින් සහ බෝතල්. මේවට ෆින්ලන්තයේදී වටිනාකමක් ලැබෙනවා. මේ තියෙන්නේ රීසයික්ලින් මැෂින්ස්. එම්ටි කෑන් එකක් හරි බොටල් එකක් හරි මේ විදිහට මැෂින් වලට දැම්මම බාකෝඩ් ස්කෑන් කරලා amount එකක් ඇඩ් වෙනවා. ඉතින් අපි බලමු මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අතිකරු ජනාධිපතිතුමාට රට ගොඩ ගන්න පොතේ ඇත්තටම රජයේ මේ වගේ දේවල්ට යොමු වෙන්න ඕනේ. හේතුව තමයි මේ වගේ දේවල් අතර මේ තියෙන්නේ මෙහි විසිකරන මේ වගේ බෝතල් අරගෙන ගෙනලා රීසයිකල් කරන දාන මධ්‍යස්ථානයක්. ඉතින් මේකෙදි මේ බෝතලයක් සාමාන්‍යයෙන් මේ කොකාකෝලා ලොකු බෝතලයක් මේක දැම්මට පස්සේ මේ බෝතලේට යුරෝ 720ක් හම්බ වෙනවා. ඔව් මේ තියෙන බාකෝඩ් එක යුරෝ 740ක් හම්බ වෙනවා මේ බෝතලේ. ඉතින් ඒ වගේම තමයි දැන් මේ ගත්තොත් එනර්ජි ඩ්‍රින්ක් එකක් තියෙන බෝතලයක් මේ බෝතලයට හම්බ වෙනවා යුරෝ 715ක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම මේ ඒ වගේම තමයි මේ වතුර බෝතල් තියෙනවා. වතුර බෝතල් වලටත් එහෙමමයි ස්ප්‍රයිට් බෝතල් වලටත් එහෙමමයි මේ කොකාකෝලා පොඩි බෝතල් තියෙනවා. මේ පොඩි බෝතලයට 710ක් හම්බ වෙනවා. ඉතින් ඇත්තට මේක මිල තීරණය කරලා තියෙන යුරෝ වලින්. නමුත් ඉතින් ලංකාවෙත් මේ වගේ බෝතල් මේ වගේ රීසයිකල් කරන මධ්‍යස්ථාන හදලා තිබ්බොත් මේක ඇත්තටම වටිනවා. මේක හේතුව මේක හදලා තියෙන්නේ මේ ෆින්ලන්තේ මේ ලොකු සුපර් මාකට් වල හැම එකම තියෙනවා S මාකට්, K මාකට්, ඒ වගේම ප්‍රිස්මා එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ගෙදර පාවිච්චි කරපු බෝතල් ටික තමයි අපි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඒක දැම්මට පස්සේ ඇත්තටම අපිට සල්ලි හම්බ වෙනවා. මේ සල්ලි කිට් එකක් අපිට හම්බ වෙන්නේ. මේ කිට් එක හම්බුනාට පස්සේ මේක වෙනසට දීලා අපිට ඒකට අදාළ මුදල් අපිට ගන්න පුළුවන්. ඕනනම් බඩු ගන්නත් පුළුවන්. ඉතින් ලංකාවේ ඇත්තටම ඔය දේ කරොත් අපිට ලංකාවේ තියෙන මේ පරිසර හානි වින නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සු මේකට ඇත්තටම පෙළඹෙනවා. එන්න තමා විසින්ම ගෙදර පාවිච්චි කරන දේ විසි කරන්නේ නැහැ. විසි කරන්නේ නැතුව අපිට යම්කිසි දෙයක් අපිට ආදායමක් හොයාගන්න පුළුවන්. අපි මේක ඔපරේට් කරන්න කොහොමද කියලා බලුවොත් ඉස්සෙල්ලාම මේකේ තියෙන මේ විවිධ භාෂාව තියෙනවා. අපි ඉංග්‍රීසි භාෂාව සිලෙක්ට් කරගන්නවා. ඔන්න සිලෙක්ට් කරා භාෂාව සිලෙක්ට් කරලා අපි ඉස්සෙල්ලාම මේ බෝතලේ දාන්න ඕනේ. දාපු ගමන් ඔන්න ඇතුලෙන් මේ බෝතලේ යනවා. යනකොට ස්කෑන් වෙනවා. මෙතන එනවා මේ යුරෝ 715යි කියලා. ඉතින් ඊට පස්සේ අපි බලමු කොකාකෝලා බෝතලේ දාලා. ඔන්න කොකාකෝලා බෝතලේ දානවා. දාපු ගමන් ඔන්න ස්කෑන් වෙනවා. බෝතලේ ගියා. ඔන්න 740ක් ආවා 755ක් ආවා. ඉතින් මේ දෙවෙනි ඊළඟ බෝතලේ අපි බලමු කවුන්ට් කරගෙන ගිහලා බෝතල් ටික දාගෙන ගිහලු. ඒ වගේම තමයි මේ බෝතල් වල මේ වතුර හෝ ද්‍රව්‍ය පිරලා තියන්න බෑ. ඉතින් ඒව සම්පූර්ණම අයින් වෙන්න ඕනේ. අයින් වෙලා තමයි ගන්න ඕනේ. ඉතින් දැන් කදුරු 140යි බලමුකෝ අපි ගෙනාවු බෝතල් වලට කීයක් අපිට හම්බ වෙයිද කියලා. නේද යුරෝ 3.40යි. රයිට් 55යි. අන්න බෝතලේ රිජෙක්ට් වුණා. හේතුව තමයි බෝතලේ මූඩිය මේ පැත්තට හැරිලා තියෙන්න ඕනි. ඒ නිසා තමයි නැවත ආවේ. අන්න බෝතලේ ඇතුළට ගියා. මේක තියෙන්නේ ලොකු බෝතල් වලට විතරයි. ඒවට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ඉතින් අපේ ගෙදර අපි බොන්න ගේන ඒවා නැත්නම් පුතාලා ඔය බොන්න ගන්න ඒව තමයි මේ ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් right
ඔක්කොම ටික ඉවරයි දාලා ඉවරනට පස්සේ අද දැන් තියෙනවා යුරෝ 7.25ක් තියෙනවා. ඔන්න අපි පේ අවුට් එක ඉවුවට පස්සේ මෙතනින් එනවා ඔය ස්ක්‍රිප්ට් එක එනවා. මේ දාපු ටෝටල් amount එක මේ තියෙන්නේ යුරෝ 7 අනිකුත්තුමාගේ මේ රට හොඳ තැනකට ගෙනියනවා කියන සිහිනේ ඇත්තටම සැබෑ කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක ඇත්තටම ලංකාවේ අමාත්‍ය මණ්ඩලය නැත්නම් පරිසර අමාත්‍යාංශයේ අවධානයට ලක් වෙන්න ඕනිමයි.